එහෙම බලන්න එහෙම දේවල් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ කීවෙත් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ධමයක් එක්ක කියලානේ. ඉතින් ඒ වගේ අපි මොකක් හරි දෙයකට මහන්සි වෙන ප්‍රමාණයත් එක්ක අපි මොකක් හරි දෙයකට කැප වෙන ප්‍රමාණයත් එක්ක අපි මොකක් හරි දෙයකට උනන්දු වෙන ප්‍රමාණයත් එක්ක තමයි ඒකේ අවසාන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. හරි. ඉතින් ඔහෙන් දැන් අම්බ ගහක් හදා ගන්න. හරි. අම්බ ගහක් හදලා අවුරුදු 5කින් වායකින් ගෙඩි 10ක් හදා ගන්නවා. හැබැයි ඔයා අර හදපු වෙලාවේ අම්බ ගස් 10ක් හිටවුවා නම් ඔයාලට අවුරුදු 5කින් ගෙඩි කීයක් කැඩුවද? ගෙඩි 100ක් හදා ගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ වෙලාවේ ඔයාලට මහන්සි හරි මොකක් හරි ඒ දෙයක් හින්දා ඒක අතහැරලා දානවා. ඉතින් මේ වෙලාව වාට කරන්න තියෙන හොඳම ආයෝජනය මොකක්ද? ඉගෙන ගන්න. හරි. මිලක් තීරණය කරන්න බෑ. ඒක දැන් ඔයාලා ආයෝජනය කරන 100 දහස් ගුණයකින් නෙමෙයි මිලියන ට්‍රිලියන ගණනකින් ඒක වැඩි වෙයි. ඒක ප්‍රතිඵල හම්බ වෙන දවසට. ඉතින් මේ වෙලාවේ ඒකට මහන්සි වෙන්න. හරි. කැප කිරීම කරන්න, නින්ද කැප කරන්න, විවේක කැප කරන්න. දැන් ගෙදර